ඉතින් ඔයාලා JBL party box එකත් ගම් වතුරට අහු වුණා නම් ඔයා අනිවාර්යෙන්ම පුළුවන් ඉක්මනටම ඔගේ බැටරි පැක් එක අන්ප්ලග් කරන්න. ඉතින් ඒක අන්ප්ලග් කරන විදිය මේ වීඩියෝ එකේ සම්පූර්ණයෙන්ම තියෙනවා. ඉතින් ඕගොල්ලෝ මේ වීඩියෝ එක බලලා හැකි ඉක්මනින් ඕගොල්ලෝ JBL party box එකේ බැටරි බැංක් එක අන්ප්ලග් කරන්න. ඉතින් මේ JBL party box වල තියෙන chip board වලින් හදපු ලී box එකක්. ඒ board එකට වතුර ඉනුවම මෙන්න මේ වගේ කවුලින් පළල් කරගෙන එනවා පිපිලා එනවා බෝඩ් එක එළියට. ඔයාලගේ JBL එකේ පොඩි හරි වතුරකට අහු වුණා නම් බලන්න මේ වගේ කවුලින් පළල් වෙලා තියෙනවද කියලා අනිවාර්යෙන් වතුර නොනලා තියෙන්නේ එහෙනම් බෝඩ් එකට ඔගේ. එතකොට මේ තියෙන ඔගේ තියෙන බැටරි බැංක් එක. මේ ඇතුලේ වූල් වගේ තියෙන මේවා නම් ප්ලාස්ටික් වූල් එන්නේ. ඒ හින්දා මේකට වතුර උනන්නේ නැහැ. මේකවම වතුර යනවා. අපි බලමු ඉතින් කොහොමද මුලදී දැන් මේක ගලවගන්නේ බැටරි බැංක් එක අන්ප්ලග් කරගන්නේ කොහොමද කියලා. මෙන්න මේ තියෙන කළු පාට කැප් යටයි ඔන්න ඔය තැඹිලි පාට රබර් නොබ් යටයි තමයි යන ටික තියෙන්නේ. මේ විදිහට පරිස්සමෙන් ගලව ගන්න ඕනේ මේ උඩ තියෙන කළු පාට ප්ලාස්ටික් කැප් ටික. මේ විදිහට ටුයින්සර් එකකින් ගලව ගන්නත් පුළුවන්. ඔයගොල්ලෝ ටුයින්සර් එක නැත්නම් පොඩි හැට්ට කට්ටක් ආය කට්ටක් වගේ එකක් දාලා ගලව ගන්නත් පුළුවන්. ඒ ගලවන ප්ලාස්ටික් කැල් ටික මෙහෙම JBL එකේ මලවන්න නැත්නම් ඕව හොයාගන්න වෙන්නේ නැති වෙනවා. ඊට පස්සේ ඔය විදිහට යන ටික ගලව ගන්න පිටිපස්සේ යන එකයි දෙපැත්තේ යන දෙක දෙපැත්තෙම හතරයි. ඒ විදිහට යන ඔක්කොම 9ක් තියෙනවා. ඉතින් ඒ විදිහට යන ඔක්කොම ගලව ගත්තට පස්සේ පිටිපස්සේ මෙන්න මේ අල්ලගන්න කෑල්ලට පොඩි තට්ටුවක් දැම්මම යටි ඉඳන් උඩ පැත්තට මේක ගැලවෙනවා උඩට. එකපාර ගලවගෙන යන්න ගහන්න එපා. මොකද ඇතුලේ රිබන් එකක් තියෙනවා. ගැලවිලා රිබන් එකත් එක්කම යන්නේ ඊට පස්සේ. ඉතින් වීඩියෝ එක පොඩ්ඩක් දිග වැඩි. ඒ හින්දා මම කැලේ දෙක කරලා වීඩියෝ එක දාන්නම් මගේ account එකේ. ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඇවිල්ලා බලන්න අනිත් වීඩියෝ එකත් බලලා ඒ විදිහට බැටරි බැංක් එක අන්ප්ලග් කරලා තියන්න.